උදේ 4ට තියෙනවා 4යි කාලට තියෙනවා 4ට S2 එලාම් එක ඇහැරෙනවා ඇහැරුණු ගමම්ම සංනිවේදනයක් එනවා මචං උඹ 4යි කාලටත් එකක් තියුව ඒකට ඇහැරෙමුද ඉතින් එනවා සංඥාව ඔව් ඔව් එහෙම කරමු නැගිට්ටොත් නැගිට්ටා නැත්තම් නිදි තමයි මෝඩයි ඉතින් මේ ළමයි CS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා අර සංනිවේදනයේ දුර්වලතාවයක් නේ වාගේ මොකද්ද එලාම් තියෙන එක මං කිව්වා උදේ 4ට තියෙනවා 4යි කාලට තියෙනවා 4:00ට තියෙනවා 4:45ට තියෙනවා 5ට තියෙනවා 5:00ට තියෙනවා 6ට තියෙනවා 4ට එලාම් එක වැදිනවා මෝඩයි ඉතින් මේ ළමයි එහෙම තියන අය ඉන්නවනේ කියන්න එපා මොකද මං කියන එකේදී ඒවට අවුල් යනවා 4ට S2 එලාම් එක ඇහැරෙනවා ඇහැරුණු ගමම්ම ඔයානේ ඊරෑ ඔය එලාම් ටික තියුවේ සංනිවේදනයක් එනවා මචං උඹ 4යි කාලටත් එකක් තියුව ඒකට ඇහැරෙමුද ඉතින් එනවා සංඥාව ඔව් ඔව් එහෙම කරමු 4 කාල ආයි 4යි කාල වෙද්දි එලාම් එක වදිනකොට මචං උඹ 4:00ටත් එකක් තියුවනේ ඒකට ඇහැරෙමුද මචං කොහොමම ගිලවා ඇහැරෙන්නේ කීයද අන්තිමට තියපු එලාම් එකට ඇයි අන්තිමට තියපු එලාම් එකෙන් සංඥාවක් එනවා මචං මෙතනින් පස්සේ නම් අපි එලාම් තියුවේ නැහැ ඉතින් නැගිටවන්න නැගිටපන් නැත්නම් තවත් බෑ අවසාන නිගමනයට එන්න එලාම් තියන්නේ එකයි නැගිට්ටොත් නැගිට්ටා නැත්නම් නිදි තමයි තියලා මයින්ඩ් එකට කියන්න ඕන හරියටම 4ට නැගිටපන් උඹට එලාම් එකයි තියලා තියෙන්නේ ඕකේ මිස් වුණොත් මචං ට්‍රේන් එක මිස් වෙනවා අන්න එහෙම තියන්න අනිවාර්යෙන් නැගිටිනවා හැබැයි කාලයක් යයි දවස් 7ක් එකම දේ ප්‍රැක්ටිස් කරොත් 7 වෙනි දවස වෙනකොට ඒ ටයිම් එකට වා නැගිටිනවා ගැරන්ට් කරනවා මං නම් ඒක කළා තියෙනවා ඒකයි මං ගැරන්ට් කරනවා කියලා කිව්වේ අකණ්ඩව එකම ටයිම් එකක් දවස් 7ක් එක දිගට තියන්න පළවෙනි දවසේ බැරි වෙයි දෙවෙනි දවසේ බැරි වෙයි තුන්වෙනි දවසේ බැරි වෙයි හතරවෙනි දවසේ ටිකක් පුළුවන් වෙයි පස්වෙනි දවසේ පුළුවන් වෙයි එහෙම වෙලා හත්වෙනි දවසේ වෙනකොට අටවෙනි දවසේ එලාම් නොතිව්වත් හතරට හැරෙනවා අටවෙනි දවසේ එලාම් නොතිව්වත් ටක් ගාලා හැරෙනවා මොකද ඔයාගේ ඔළුවට ඒක පත්තියන් වෙලා ඉවරයි මයින්ඩ් එක වැඩ කරන විදිය ඉගෙන ගන්න මාර වටිනවා